ආයුබෝවන් නිරෝගී සමක් ගැන කතා කරද්දී දවස ගානේ නානයකෙන් හැමදේම හරි කියලා හිතනවද? ඇත්තටම සමේ නියම සෞඛ්‍ය රැකගන්න ඊට වඩා ටිකක් වැඩිපුර දෙයක් අවශ්‍යයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි. ශරීරයේ සම රැකගන්න ක්‍රමවේදයක් ගැන. අපි ගෙනම් මේ ප්‍රශ්නෙමෙන්ම පටන් ගමු. නිරෝගී සමක් සඳහා දිනපතා නාන එක ඇත්තටම අතිද? ගොඩක් අයගේ උත්තරේ ඔව් වෙන්න පුළුවන්. ඇත්ත සම පිරිසිදුව තියාගන්න නාන එක අත්‍යවශ්‍යයි. හැබැයි ඇත්තටම සිනිඳු තෙතමනින් පිරුණු සමකට ඊට වඩා දෙයක් ඕනේ. එහෙනම් විසඳුම මොකක්ද? ඒ තමයි ක්‍රමානුකූලව අනුගමනය කරන ශරීර සම රැක ගැනීම ක්‍රමවේදයක්. මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි දැන් බලමු. ඉතින් මේ වගේ රූටින් එකක් අනුගමනය කරන එකෙන් ඇත්තටම ලැබෙන්නේ මොනවද? ප්‍රතිලාභ එකක් දෙකක් නෙවෙයි. පැහැදිලි ප්‍රධාන ප්‍රතිලාභ 7ක්ම තියෙනවා. මේ අංකය වැදගත් මොකද මේ හැම ප්‍රතිලාභයක්ම සමේ සෞඛ්‍ය මුලින්දන්ම වෙනස් කරනවා. මේ ප්‍රතිලාභ දිහා බැලුවම සමේ තෙතමනී රැකෙන එක, සිනිදු පෙනුමක් ලැබෙන එක වගේම වයසට යන ලක්ෂණ පාලනය කරන එක දක්වාම පුළුල් පරාසයක් තියෙනවා. මේ ඔක්කොම එකතු වුණාම තමයි සමේ සම්පූර්ණ සෞඛ්‍යයයි පෙනුමයි පැහැදිලිවම දියුණු වෙන්නේ. එතකොට මේක කාන්තාවන්ටයි පිරිමින්ටයි වෙනස් වෙන්න ඕනද? ඇත්තටම පොඩි වෙනස්කම් තියෙනවා. කාන්තා සම හෝමෝන බලපෑම් වලට ටිකක් සංවේදී නිසා සමහර වෙලාවට ඝනකම් මොයිස්චරයිසර් එකක් ඕන වෙන්න පුළුවන්. පිරිමි සම සාමාන්‍යයෙන් ටිකක් ඝනකම් නිසා එයාලට ටිකක් ප්‍රබල පිරිසිදු කාර්යයක් ගැලපෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි මූලික ක්‍රමවේදය. ඒකේද අත්විවරම ඒක දෙගොල්ලන්ටම එකයි. හොඳයි එහෙනම්. අපි බලමු මේ හැමෝටම අනුගමනය කරන්න පුරුවන් සරල පියවර 5කින් සමන්විත සැලැස්ම මොකක්ද කියලා. මේකේ අත්විවරම තමයි පිරිසිදු කිරීම. ඒ කියන්නේ සමට ගැලපෙන හොඳ බොඩි වොෂ් එකකින් පටන් ගන්න එක. ඊළඟට ස්ක්‍රබ් කරන එක. මේකෙන් වෙන්නේ මරුණු සම අයින් කරලා සමට අලුත් පණක් දෙන එක. ඊට පස්සේ අවශ්‍ය නම් රෝම ඉවත් කිරීමේ පියවර. 4 වෙනියට නෑවට පස්සේ සමේ තෙතමනිය නැති වෙන්න නොදී ඒක ඇතුළෙම තියාගන්න මොයිස්චරයිසර් කරන එක. අන්තිමට සමහර විට මේක තමයි වදගත්ම දේ. හිරු රැසින් සම ආරක්ෂා කරගන්න එක. හැබැයි මෙතන හරිම වැදගත් දෙයක් තියෙනවා මතක තියාගන්න. ස්ක්‍රබ් කරන එක හැමදාම කරන්න හොඳ නෑ. සතියකට එකපාරක් උපරිම දෙපාරක් ඇති. මොකද ඕනවට වඩා කළොත් සමේ තියෙන ස්වාභාවික ආරක්ෂිත තට්ටුවට හාරි වෙන්න පුළුවන්. මේක තමයි සමහර විට ගොඩක් දෙනෙක්ට ශාරීරිය ගැන හිතද්දි අමතකම වෙල පියවර. හරියට මුහුණට වගේම එළියට පේන අත්, කකුල්, බෙල්ල මේ හැම තැනකම දවස ගානේ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එක සම ඉක්මනට වයසට යන එක නවත්ත ගන්න අත්‍යවශ්‍යම දෙයක්. හරි. දැන් මූලික පියවර 5 ගැන අපි දන්නවා. හැබැයි හැමෝගෙම සම එක වගේ නෑනේ නේද? ඉතින් අපි නම් බලමු බහුලව දකින සමේ ගැටලු වලට ගැලපෙන විදිහට මේ රූටින් එක පොඩ්ඩක් වෙනස් කරගන්නේ කොහොමද කියලා. සමේ ගැටලු අතරින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සම වියලි වෙන එක. මේකෙන් අපහසුතාවයක් දැනෙනව විතරක් නෙවෙයි සමේ පෙනුමටත් බලපානවා. ඉතින් මේකට මොකක්ද කරන්නේ? ප්‍රධාන විසඳුම් දෙකක් තියෙනවා. එකක් තමයි ටිකක් ඝනකම් සාරවත් මොයිස්චරයිසර් එකකට මාරු වෙන එක. දෙවෙනි එක ගොඩක් වෙලා උණු වතුරෙන් නාන එකෙන් වළකින එක. ඇයි දන්නවද? උණු වතුරෙන් සමේ තියෙන ස්වාභාවික තෙල් තට්ටු සේදිලා ගිහින් සම තවත් වියලි වෙන්න පුළුවන්. ඊළඟට සෙලියුලයිට්. මේකත් සමේ පෙනුම ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක් අවධානය යොමු කරන දෙයක්. මේක සම්පූර්ණයෙන්ම නැති කරන්න බැරි වුණත් ඒකේ පෙනුම අඩු කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේකට කරන්න පුළුවන් දෙයක් තමයි බලපෑමට ලක්ුණ තැන් නිතිපතා සම්බාහනය කරන එක. ඒකෙන් රුධිර සංසරණය හොඳ වෙනවා. ඒකම විටමින් C වගේ දේවල් අඩංගු සම ශක්තිමත් කරන ඒ කියන්නේ ෆර්මින් ලෝෂන් වර්ගයක් පාවිච්චි කරන එකෙනුත් සමේ පෙනුම ගොඩක් දුරට හොඳ කරගන්න පුළුවන්. හරි. දැන් මූලික කරුණුයි පොදු ගැටලු වලට විසඳුමුයි අපි දාන්නම. එහෙනම් මේ සත්කාරය තව ටිකක් ඉහළ මට්ටමකට ගෙනියන්න පුළුවන් විශේෂ උපදෙස් ටිකක් බලමුද? ඇත්තටම සමේ නිරෝගීකම පටන් ගන්න ඇතුළතින්. ඒ කියන්නේ හොඳට වතුර බොන එක හරිම වැදගත්. ඊට අමතරව නාන්න කලින් ඩ්‍රයි බ්‍රෂින් කරන එකෙන් රුධිර සංසරණයට උදව්වක් ලැබෙනවා. ඒ වගේම අපි නිදාගෙන ඉද්දි සම අලුත් ඇඩියා වෙන නිසා රැට ටිකක් සාරවත් නිෂ්පාදන පාවිච්චි කරන එකත් හොඳයි. ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක් පාද. ඒව පැලෙන එක වළක්ව ගන්න නිතිපිතා තෙතමනය ලබා දෙන්න. කඩේ තියෙන නිෂ්පාදන වලට අමතරව ස්වාභාවික දෙයක්ත් හදා බලන්න කැමති නම් ගෙදරදීම හදා ගන්න පුළුවන් හරිම සරල බොඩි ස්ක්‍රබ් එකක් තියෙනවා. මේක හදන්න හරිම ලේසියි. සීනි කෝප්පයකට ඔලිව් තෙල් කෝප්ප භාගයක් දාලා හොඳට කලවම් කරන්න.
එච්චරයි. ඊට පස්සේ තෙත් සම මත වෘත්තාකාරව හිමින් සැරේ ආලේප කරලා ස්ක්‍රබ් කරන්න. මේකෙන් සමට කිසිම හානියක් නැතුව මැරුණු සෛල අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට පැහැදිලි වෙන ප්‍රධානම දේ තමයි සිනින්දු නිරෝගී සමක් පවත්වා ගන්න නම් නිතිපතා කරන ක්‍රමානුකූල සත්කාරයක් අත්‍යවශ්‍යයි කියන එක. වැදගත්ම දේ තමයි ඒක දිගටම පුරුද්දක් විදිහට කරන එක. හොඳයි. මේ හැමදේම අහගෙන හිටියට පස්සේ පොඩ්ඩක් හිතලා බලන්න දෙයක් තියෙනවා. මේ කතා කරපු දේවල් වලින් අදම පටන් අරගෙන තමන්ගේ දිනචර්යාවට එකතු කරගන්න පුරුවම් ඒ එකම එක පුංචි පියවර මොකක් වෙන්න පුරුවන්ද? ඒක කොච්චර පොඩි දෙයක් වුණත් නිරෝගී සමක් කරා යන ගමනේ ඒක ලොකු වෙනසක් ඇති කරයි.